Ladies and gentlemen, welcome to the remarkable Vatican City, the world's smallest independent state, located in the heart of Rome, Italy. Vatican City is the spiritual and administrative center of the Roman Catholic Church and the home of the Pope. Despite covering an area of only 0.49 square kilometers, it holds some of the most significant cultural and religious treasures in the world. නමෝ මරියනි ප්‍රේමසාද පූර්ණවන්තේනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහි ශ්‍රී නතුරෙන් ආශිර්වාද ලැබ ඔබ වහන්සේ වහලු නිකන් මේ වහලු ලක්ෂ ගණන් ගෙනල්ලා මේ රෝගේ නිර්මාණය කරන්නේ. අද තියෙනවා අලුත් රෝගේ සහ පරණ රෝගේ කියලා. අපිට මේ බහු කරන්නේ පරණ රෝගේ. ඒ නිසා තමයි මේ පැත්තේ තියෙන්නේ ඒ වස්තු ගණන්. ඒතර මේ ඔක්කොම සිද්ධ වෙන්නේ මේ ඔක්කොම සිද්ධ වෙලා ඉවර වෙනවා. කිස් වර්ෂ 528 වෙනකොට ඉවර වෙනවා. 528යි අන්තිම මහාණ්ඩුකාරවරයා කොස්ටන්සිනෝ මහාණ්ඩුකාරවරයා ඉතින් ඉහා නෑ රෝමේ ඔහොම යථා තත්ත්වයට යනවා ඊට පස්සේ තමයි මේක හදලා වෙන්නේ අපි මේ පව් කරන්නේ කොස්ටන්සිනෝ මහාණ්ඩුකාරයාගේ රාජමාලිගාව අපි දැන් එතකොට මේ බැසිලිකාවට අද නම් කරලා තියෙනවා සාන්ත ක්‍රෝචේ ජෙරුසලෙම්නේ. ඒ කියන්නේ ජෙරුසලමේ සුද්ධෝ කුරුසියේ බැසිලිකාව. ඒක නම දාන්න හේතුව තමයි සුද්ධෝ දේශේවත් නැති ජේසුගේ කුරුසිය කොටස් මේ බැසිලිකාවේ තියෙනවා. එතකොට අද මේක ලොකු බැසිලිකාවක් වුණාට එදා මේක ගියා. ඒ ගෙදර මේක ජීවත් වුණේ කොස්ටන්සිනෝ මහාණ්ඩුකාරවරයාගේ අම්මා. එයාගේ නම හෙලේනා. යා හෙලේනා ජීවිත මේක නෙමෙයි පුංචි තැනක් පල්ලෙතුළු තියෙන්නේ. ඒක අද මේක ලොකු කරලා යාගේ ගේ වට කරලා තමයි මේ මහා බැසිලිකාව හදලා තියෙන්නේ. ඇයි මෙතෙන්ට මේක සම්පූර්ණ පරිපාලනය කරන්නේ වතිකානුව අයිතිවාසිකම තියෙන්නේ වතිකානුවට. ඇයි ඒ? හේතුව තමයි දෙවියන් වහන්සේ. ඒ කියන්නේ කොස්ටන්සිනෝ මහාණ්ඩුකාරයා එනවා. යාගේ පරිපාලනය යනවා. කොලොසියම තියෙන විනාශය ඔක්කොම නවත්තනවා. සාමාන්‍ය විදිහට ක්‍රිස්තියානින්ට උදව් කරගෙන ජීවත් වෙනකොට දෙවියන් වහන්සේ නැතෝ කවුරුත් නෙමෙයි දෙවියන් වහන්සේ හෙලේනා මෙයාගේ කොස්ටන්සිනෝ අම්මට හීනෙන් කතා කරන්නේ හීනෙන් කනකම දෙවනාසේ දකින්නේ හීනෙන් කතා කරනවා හෙලේනා මගේ පුතාගේ දේවල් කාගේද දෙවියන් වහන්සේගේ පුතාගේ දේවල් පුතා දෙවියන් වහන්සේ තමයි යාගේ පුතාව මේ ලෝකෙට එව්වේ අපේ පාපය ගලවන්න. ඒතකොට යුදා දේශේ මොනවා කියන්නේ මේ ඔක්කොම නාස්ති වෙනවා නැති කරනවා. ඒ නිසා දෙවියන් වහන්සේ හෙලේනට හීනෙන් කතා කරනවා මගේ පුතාගේ දේවල් යුදා දේශයේ මේ තැන්වල තියෙනවා අරගෙන එන්න ඕන රෝමෙට. මාර වගකීමක් බාර දෙන්න. හෙලේනා කල්පනා කරනවා මං ගෑණි අයිතම වයෝවෘද්ධ ගෑණි වයසක ගෑණු කෙනෙක්. මං කොහොමද මෙච්චර බාර දూరు දෙයක් කරන්නේ? එයා කල්පනා කරන ඉද්දි මම වර කිව්වා මොකද එදා මහාණ්ඩුකාරවරුන්ට ඕන එකක් කරන්න පුළුවන් මේ රෝමේ. ඒ නිසාම තමයි ජූලියස් සීසර් ඇරියේ ජේසුව කුරුසයන ගහලා මරන්නේ කුරුසයන ගහලා මරන්නේ. ආයෙත් දෙවියන් වහන්සේ හෙලෙනට ආයෙ හිණි කියනවා ඇයි මතක නැද්ද? ඔයාගේ පුතයි දැන් රෝමය පාලනය කරන්නේ. ඔයාගේ පුතාගෙන් හමුදාව අරගන්න ගිහින් මේ දේවල් අරගෙන නැත්තේ වෙන්න. මගේ පුතානේ නම් ඉන්නේ. කවුද කොස්ටන්සිනෝ මහාණ්ඩුකාරයා? එයාගේ අම්මගේ ගේ තමයි මේ. මගේ පුතානේ නම් ආණ්ඩුවේ රෝමේ පාලනය කරන්නේ. පුතාගෙන් හමුදාව ගන්නවා අන්න යනවා යුදාදේශයට. ගිහිල්ලා එකපාර අරගෙන එන්නේ නැහැ.
ඔක්කොම අරගෙන ඉන්නේ නැහැ. ගිහිල්ලා මොනවද කරන්නේ හේලේනා? එහෙ පටන් ගන්නවා පල්ලි හදන්න. ජේසු ඉපදිච්ච තැන, ජේසුව මරපු තැන, ජේසු යාඥා කරපු තැන පල්ලි තුන හදන්න හේලේනා. එතකොට මෙහි රෝමයට ගේනවා අය. ජේසුව දෙවෙනි පාර ගුටි ගහලා පිලාතු ගාවට අරන් යනකොට උන්වහන්සේගේ ඇඟින් වැටිච්ච ඒ පඩිපෙළ උන්වහන්සේ නැගලා ගිය පඩිපෙළ ඒ වගේම අතර ගහපු ඇන වලින් එකක් හම්බ වෙනවා. කටුවට උන්නේ කටු කුරුසේ කොටස්. ඒ වගේම තමයි තෝමස් තුමාගේ දබර ඇඟිල්ල. තෝමස් කියන්නේ ජේසු ගාව වුණු හොඳම ගෝලයෙක්. නමුත් ජේසු හිටියා ජේසු කොහොම කිව්වත් එයා අතින් අත ගාලා ඇස් දෙකෙන් දකින්නකම් කිසිම දෙයක් පිළිගන්නේ නැති කෙනෙක් ජේසු එක්ක ආගුව කෙරුවා. ගෝලියෝ කියනවා තෝමස් ජේසු නැතිවෙන් පස්සේ ගෝලයන්ට දර්ශන වෙන හැම තැනකදීම තෝමස් හිටියේ නැහැ. තෝමස් ගෝලයා හිටියේ නැහැ. ජේසු මොනවද කරන්නේ? අර හැම දර්ශනෙට හැම තිස්සෙම අර ගණිත ගෝලයන්ට කියන මාව අල්ලන්න එපා. ඔබට ශාන්තිය වේවා කියලා තමයි ජේසු කතා කරන්නේ. යාළුවෝ කියන අපේ ස්වාමියා ආවා තෝමස් හිටියේ නැහැ. අපි දැක්කා. අපිත් එක්ක කතා කරා තෝමස් ගන්න නැහැ. මම විශ්වාස කරන්නේ මගේ ඇස් දෙකින් දැක්කොත් පමණයි. අර ජේසු දර්ශන වල මාව අල්ලන්න එපා කියපු ජේසු තෝමස්ට දර්ශන වතනියම. තෝමස්ට කියනවා මෙන්න මම තෝමස්. දැන් මම පිළිගත්තේ නැහැ නේ විශ්වාස කරේ නැහැ නේ. දාන්නවාගේ ඇඟිල්ල මගේ මේ තුවාලෙට. තෝමස් ඒ ඇස් දෙකෙන් දැක්කත් තෝමස් මොනවද කරන්නේ? එයාගේ ඇඟිල්ල දානවා කොහෙද? ඇලේට. ජේසුව මරන්නේ හෙල්ලෙන් වෙදින්නේ ඇලේට දාලා තෝමස් මොනවද කියන්නේ? දැන ගහනවා එතන මොනවද කියලා දැනගන්න කියන්නේ? මාගේ ස්වාමිනී මාගේ දෙවියනි කියලා තෝමස් තමයි ජේසු ඉස්සරහා දැන ගහනවා. අන්නේ වාක්‍ය තමයි අද අපි දිව්‍ය පූජාවල ගෙනියන්නේ. ඒ තෝමස් මගේ දබර ඇඟිල්ල මෙතන තියෙනවා. අපි සාන්තුවරයන්ට নমස්කාර කරනවා, බාරය වෙනවා. නමුත් එක සාන්තුවරයෙක් ඉන්නවා. අපි දරු කරන්නේ නැහැ, নমස්කාර කරන්නේ ඉල්ලන්නේ නැහැ. කවුද? ඒ සාන්තුවරය පත් කරන්නේ ජේසු. කවුද? Yes. දකුණු පස හොරා වම් පැත්තේ මොකද ජේසුව තනියම කුරුසයන ගෑවේ නෑනේ දෙපැත්තෙන් තිබ්බ හොර දෙන්නෙක් වම් පැත්තේ ඉන්න කෙනා ජේසුව ඔච්ච වැඩෙව්වා දකුණු පස හොරා කියන ස්වාමීනි ඔබ වහන්සේ යන තැනකට මාවත් ගෙනියන්න ජේසුව ඒ වෙලම කියන දැන් ඔයා මාත් එක්ක ගිහිල්ලා ඉවරයි ඒ කියන්නේ සුද්ධවන්තයෙක් නේ නමුත් අපි নমස්කාර කරන්නේ ඒ දකුණු පස හොරාගේ කුරුසේ පළුව තියෙනවා ඒ වගේම තමයි ජේසුගේ සී සල්වේ ෆොටෝ කොපි එක මේකේ තියෙනවා. ඔරිජිනල් එක තියෙන්නේ ටොරිනෝ වල. ජේසුව කුරුසෙන් බාලා පිටිකඩ 7කින් උන්වහන්සේ ඔතලා තමයි උන්වහන්සේ ගලනේ තැන්පත් කරන්නේ. නමුත් උන්වහන්සේ නැගිටිනවා ඒව ලස්සන තියලා තමයි උන්වහන්සේ එළියට එන්නේ. නමුත් ලෝකෙට හොයාගන්නවා පිටිකඩ 3යි. අනිත් 4 ස්පරිදු කොහෙද කියලා දන්නේ නැහැ. ඒකෙන් එකක් මේ ඉතාලියේ තියෙන්නේ. ඒ කොහොමද ඒක සමීක්ෂණය කරුවේ කියන එක සුද්ධෝපණි වලට ගියාම මම විස්තර කරන්න. ඒ ඔරිජිනල් එකේ ෆොටෝ කොපි එක මේකේ තියෙනවා. ඒ රෙඩ්ෙන් තමයි අපිට දකින්න පුළුවන් ඇත්තේ ජේසු කොහොම කෙනෙක්ද කියලා. ඒ රෙඩ්ෙන් තමයි ජේසුව නිර්මාණය කරන්නේ ෆොටෝ අඳින්න ෆොටෝ නිර්මාණය කරන්නේ මේ ලෝකෙට ඒකේ. එහෙමනම් අපි මේ වස්තුන් ටික දැන් බලන්නේ අකුරට මේ බැසිලිකාවේ නම සුද්ධ කුරුසේ බැසිලිකාව. ඒකනේ ජෙරුසලමේ සුද්ධ කුරුසේ බැසිලිකාව. ජේසුව කල්වාර කන්දේ කනගහලා උන්වහන්සේ පුදුසත් ඇඟෙන් නැටිච්ච ලේ වැඩිච්ච උන්වහන්සේගේ සිරුරේ වෙච්ච ගල් කැලි මේ කරඬුවක මේ මැද දාලා තියෙනවා. දීදලි සන්තෝමසෝ තෝමස් තුමාගේ දබර ඇඟිල්ල මේ වගේ කරඬුවක මේ මැද තැන්පත් කරලා තියෙනවා. ජේසුගේ ඔළුවට තිබ්බ කටුවට උන්නේ කටු 72ක්. නමුත් කටු දෙකක් හම්බ වෙනවා මේ වගේ කරඬුවක මේ මැද තැන්පත් කරලා දෙනවා. මේක කටුවට කරඬුව. උන්වහන්සේ ගඟට ඇන 3ක් ගහනවා. අත් දෙක දෙකයි කකුල් දෙක එකතු කරලා එකයි. ඒකෙන් එක් මේ ඇනේ මේ කියෝදෝ මේ වගේ කරඬුවක මේ මැද තැන්පත් කරලා තියෙනවා. මේ බෝඩ් එක අපි හැම පල්ලියකම දකින්නේ කුරුසු වල ඉංග්‍රීසි අකුරු 4ක් විතර INR කියන එක. ඒක නෙමෙයි. ජේසුව මරණ කුරුසයන ගමන් පස්සේ පිලාතු දීලා දෙනවා.
යුදහේ රජාණෙනි සරදේවා කියලා. යුදා භාෂාවෙන් ලියපු පිලාත් දුන්න බෝඩ් එක මේ ඔරිජිනල් බෝඩ් එක මේ ඇතුලේ තියෙනවා. ජේසුගේ කුරුස කොටස් මේ කුරුසයක මේ හතර පැත්තේ මේ පොට්ටලි කැවිලි දාලා තියෙනවා. මේ ඔක්කොම ඇතුල් වෙද්දි ලස්සන විදුලි කුඩුවක තියෙනවා. අත්පැත්තෙන් ඇතුළේලා මේ කාමරේට එන්න ජේසුගේ සිසඳුව තියෙනවා. මෙයාලා යාඥා කරනවා දෙවියනි මේකට අපිට සහතිකයක් අවශ්‍යයි. අපි දැන් ඉතාලියට ඇවිල්ලා සෑහෙන කාලයක් පරණ අය දන්නවා ඉස්සර කාලේ සීත වකවානුව කියන්නේ නොවැම්බර් දෙසැම්බර් වෙනකොට තද සීතයි ජනවාරි වෙනකොට හිම වැටෙනවා. එතකොට මේ නමුත් දැන් ඒක Questo chiediamo e poi stiamo vivendo il mese di ottobre dedicato alla preghiera del Rosario. Siamo qui in un santuario più importante del mondo, Santa Maria Maggiore, dove veneriamo da Salve sui popoli romani. E allora il nostro grazie, il nostro ringraziamento va a Gesù per averci donato sua madre, Maria. Ed è bello sentire oggi che Maria ripete a ciascuno di noi: io sono tua madre, io sono tua madre. E il Signore nel segreto del cuore ti dice: tu sei mio figlio.
මේ ගමනේ තුන්වෙනි ස්ථානයත් ඒ වගේ මේ ගමනේ අති උතුම් වටිනාකමක් තියෙන පූජනීය ස්ථානයක් තමයි මේ. අත උසන්න මම බෞද්ධ වෙතමුතුන් ඉන්නවනේ. මම හිතනවා ඔයාලට ගොඩාක් තවත් වේදනක් මේ දේවල්. මොකද මුලින් පටන් ගත්තොත් දෙවියෝ අපේ යදහන අපේ ජේසුස් හරි බුදු සාදු හරි කවදාත් ආගම බෙදාගත්තේ නැහැ. අපි තමයි මේ බෙදාගෙන යන්නේ. නමුත් උන්වහන්සේ ධර්මයේ දේශනා කරේ උඹ බෞද්ධද උඹ කතෝලික අහලා නෙමෙයි මුළු සමාජයටම. එතකොට මේ රෝමයේ තියෙන තවත් වටිනාම වස්තුව තමයි මේ සුද්ධෝපඩි කියන්නේ. ජේසුව මරන්න අල්ලලා ජේසුව ගිහිල්ලා ගලාද යුදාස් බාර දුන්නායින් පස්සේ ජේසුව අරගෙන යනවා මරන්න. නමුත් ඒ මරන්න අරගෙන යන්නේ තීන්දුව ගන්න ඉස්සෙල්ලාම හෙරොඩ් ගාවට යන්නේ. හෙරොඩ් එකෙන්ම දෙනවා. එතකොට මේ කාල වකවානුද හෙරොඩ්ට විතරක් බෑ තීරණය ගන්න. තවත් රජෙක් හිටියා. ඒ තමයි පිලාතු. පිලාතුගේ තමයි බලය තිබුණේ. නමුත් ජේසුව පිලාතු ගාවට අරන් යන්න තාට ඉස්සරින්දා එයාගේ බිරිඳ මහා නරක හීනයක් දකිනවා. එයා බය වෙනවා. ඒ හීනේ තමයි තමුන්ගේ ස්වාමියා හේරොඩ් පිලාතු අනවශ්‍ය තීන්දුවක් දෙන්න යනවා. ඒ පිලාතුගේ විනාශය එයා දකිනවා බය වෙනවා. එයාට කියනවා ඔයාට හෙට මේ වගේ ප්‍රශ්නයක් එයිද දන්නේ නැහැ පරිස්සමෙන්. නමුත් පිලාතු බලාගෙන හිටියෙත් නැහැ. නමුත් අරන් එනවා ජේසුව මරන්න. පිලාතු අහනවා මෙයාට මරන්න මොනවාද මෙයාගේ වැරද්ද? නමුත් නායක පූජකයෝ මොනවාද කරේ? බොරු වැරදි ගොන්නක් හදාගෙන හිටියා. බොරු වැරදි ගොන්නක් හදාගෙන හිටියා. නමුත් පිලාතු කියන එහෙම බෑ. එහෙම බෑ. ඔයාලට ඕනනම් ගහපල්ලා. ගහන කෙනෙක් සැලින් අරගෙන යනවා ජේසුර ගහන්න. දන්නවා ජේසුර කොච්චර ගැහුවද කියලා. ජේසුර ගහන කසයක්ව සාමාන්‍ය කසයක් නෙමෙයි. ඒ කෙරෝලේ යකඩ ඇනවල් දාලා කම්බි දාලා ජේසුර ගහනවා කසපාරවල් 52ක්. ඒ 52 ජේසුගේ මුළු ඇඟම ඉරෙනවා. ජේසුගේ ඇඳුම් අයින් කරනවා ලෝගෝ අයින් කරනවා. ඊට පස්සේ ජේසුව අරගෙන එනවා ආයසරක් පිලාතු ගාවට. ඒ තමයි මරන්න. ඒත් පිලාතු දෙන්නේ නැහැ මරන්න. නමුත් නායක පූජකයෝ කෑ ගහනවා උඹ සීසර්ටවත් බය නැද්ද? ඒක කියන්නේ මේ රෝමෙන් තමයි නියෝගය යන්නේ ඔය ජේසු නසරෙවුස් කියන එක්කෙනාට මරන්න. කොහොමද මරන්නේ? කුරුසේ යන ගහලා වද දීලා මරන්නේ. නමුත් පිලාතු බය වෙනවා. පිලාතු මොනවද කරන්නේ? අත හොදලා බාර දෙනවා උඹලා ඕන එකක් කරපල්ලා කියලා. නමුත් ඊට ඉස්සර ජේසුව මරන්නේ නැතුව අහනවා ඇයි ජේසුව මරන්න ඕනේ? මෙයාගේ වැඩිකාරයෙක් ඉන්නවා. කවුද? බරබ්බාස්. එයාව දෙන්නම් මරන්න. නමුත් නායක පූජක කෑගහනවා නැහැ. එයාව නිදහස් කරලා ජේසුව මරන්න ඕනේ. ඒක තමයි එයාලා හිටියේ. නමුත් ඒක ඒ නියමය. නමුත් ජේසු බය වුණේ නැහැ. ඒ ජේසුර ගහලා උන්වහන්සේව අරන් ආපු උන්වහන්සේගේ ශ්‍රී පය තියලා නැග්ග පඩි තමයි මේ තියෙන්නේ. පඩි 28ක් තියෙනවා මෙතන. ඒ පඩි 28 තුන් තැනක උන්වහන්සේගේ ශ්‍රී රුධිරය වැටලා තියෙනවා. වැටෙනවා. නමුත් ඊට පස්සේ උන්වහන්සේ අරගෙන යන්නේ මරන්න. කවුද මේ ගෙනාවේ? මේ ගේන්න ඔක්කොම හේතුව මූලිකත්වය තමයි අර හෙලේනා මුනිවරිය. ඒ තමයි මේ මහා මාලිගාව තියෙන කොස්තන්තිනෝ රජතුමාගේ එදාම ආණ්ඩුකාරත්වය දරපු කොස්තන්තිනෝ මහා ආණ්ඩුකාරයා අම්මා. ඒතකොට මේවා ගෙනල්ලා ඒ ගේනකොට තමයි මේ රෝමේ තියෙන කුරුස යුද්ධය කියලා. මේ ඔක්කොම ගෙනල්ලා වතිකානුවේ හංගනවා. වතිකානුවේ හංගලා මේ ඔක්කොම පරීක්ෂණ කරනවා. අන්න දැන් මං ගෙන්නම් DNA පරීක්ෂණයේද. කොහොමද මේක ජේසුගේ ශ්‍රී රුධිරය කියලා කවුද තේරුනේ? මේ ඉතාලියට ගේනවා ජේසුගේ ශ්‍රී සලුව. අපි දැන් බලමු ෆොටෝකොපි එක ඔරිජිනල් එක. ගෙනාපු ගමන් කොහෙද හංගන්නේ? හංගන්නේ මොන්තෙවර්ජිනේ පල්ලියේ. එදාට පල්ලියක් වුණාද? එදා මහා තාපසාරාමයක්. ඒ ඝන කැලෑවේ තාපසාරාමේ තමයි ජේසුගේ සලුව හංගලා මේ යුද්ධ කටයුතු ඉවරණයෙන් පස්සේ ඒක බාර දෙනවා මිලානෝ වලට. මිලානෝ වලට බාර දුන්නාන් පස්සේ මහා විශේෂඥ වෛද්‍යවරු ඒ ලේ අරගන්නවා. මේ ලේ අරගෙන මේ පඩියේ තියෙන ලේත් අරගෙන අරන් බලනවා මොකද්ද මේ බලනකොට එකම ලයක්. එතකොට ජේසුගේ ලේ ජේසු කියලා කියන්නේ කවුරුවක්වත්. වෛද්‍යවරුන්ට කියන්නේ මේ ජේසුමයි කියලා කිව්වේ නෑ. එකම ලේ A පොසිටිව්. එතකොට ජේසුගේ ඒ සලුව බකන්නවා. සලුව අරන් බලනවා. කොහොමද මේ මොනවද මේ සලුවේ? මොකද ජේසුව ඔතන්නේ මේ වවුන් අතර නෙමෙයි
උලාතර ඔතන්නේ ජේසුව. ඒකයි ජේසුගේ මූණ ඉස්සරහා සහ පිටිපස්ස රෙද්දේ ඇඳෙන්නේ. පෙදිකඩ 7කින් ඔතලා ජේසු උත්තාන වුණාන් පස්සේ උන්වහන්සේව නමලා තියලා යනවා. නමුත් ලෝක ඉදිරිපත් වෙන්නේ 3යි. පළවෙනිම ගේන ස්පාඤ්ඤයට. අනිත් එක ඇමරිකාවේ. අනිත් එක ඉතාලියේ. එතකොට කොහොමද මේ ජේසු කියලා තෝරගත්තේ? ජේසු කියලා තීරණය කරුවේ ඒ රෙදිකඩ පරීක්ෂණ ලේ එනවා සාම්පල්. ඒ රෙද්දේ තියෙන දේ මේ පඩියේ තියෙන දේ එක සමානයි. ඊට පස්සේ ගන්නවා රෙද්දේ තියෙන රූපය. ඒ රූපය ගත්තම මහා දැඩි ඉලන්දාරියෙක් අවුරුදු 30ක 33ක වයසේ කුරිරු වද වේදනාවකට ප්‍රාප්ත වෙච්ච කෙනෙක් කියලා තමයි ඔප්පු කරන්නේ. කුරිරු වද හිංසාවට භාජනය වෙච්ච. ඔය රෙද්දෙන් තමයි ගණන් ගන්න ජේසුට කසපාරවල් 52ක් ගැහුවට මේ රෙද්දෙන් ගණන් ආදනවා ජේසුගේ සම්පූර්ණ තුවාල ජේසුට කහපු කසපාරවල් කුරුසේ රයදී වැටිච්ච තුවාල අතර ගහපු ඇන හෙල්ලෙන් යනපු ඇන කටුතුන්නකට 5572ක් සම්පූර්ණ වන කැල ඔය රෙද්දෙන් තමයි ගන්නෙ. අන්න ඒකෙන් තමයි තීරණය කරන්නේ මේ කාල වකවානුව තුල මහා කුරිරු වද වේදනාවකට හවුහිච්ච තරුණේ කවුද? තරුණේ කාලේ අවුත් එකම තරුණයා ජේසු. අන්න ඕකෙන් තමයි ජේසුගේ රූප අඳින්න ගන්න. ජේසුගේ රැවුල තිබුණා. ජේසුගේ කොණ්ඩේ මෙහෙමයි කියලා තමයි. නමුත් මොකද ජේසුව මේ විද්‍යාඥයෝ දැක්කේ නැහැ. ජේසුව දැක්ක ගෝලෙ විතරයි දැක්කේ. උන්වහන්සේගේ අම්මා. ඒ කාලවකවානුව තුළ. ඒ කියන්නේ 30 වර්ෂ 33. ඒතර මේ වෛද්‍යවරු මේව පරීක්ෂණ කරන්නේ ඊට ගොඩාක් පස්සේ. නමුත් ඒක නිසා තමයි එයා එකපාරටම කියන්නේ මේ ජේසුවයි කියලා. මේ කාලවකවානුව ඒ කියන්නේ 33 වර්ෂය තුළ මහා කුරිරු වද වේදනාවට අහු වෙච්ච තරුණයෙක්ගේ ඒකට තමයි තීරණය කරන්නේ මේ ඒ වකවානුව හිටපු මේ මිනිස්සු මේ කිසු සම්මදානෝ කියලා. එතකොට මේ පඩි 28 නගින්න තියෙන්නේ දණිහෙන්. ඒ 28 දණිහෙන් යනකොට ස්ථාන තුනක තියෙනවා ලේ බින්දු වැච්චිලා ඒවා වීදුරෙන් ආවරණය කරලා තියෙනවා. ඒවා ඉඳලා බලන්න කවුරුවක්වත් ඒවල විස බීජ නැහැ. මෙතෙන් එන හැම කෙනාම දැන් මම කිනිදෝල බඩ ගාගෙන යයි. මම මේකයි මුලින් කිව්වේ. මේවා ප්‍රසිද්ධේ ස්කල සාන්ත සුද්ධෝ පරිගල ගහලා මේ ප්‍රසිද්ධිය තියලා තියෙන්නේ මේතෙන්ට එන හැම කෙනෙකුටම පුළුවන් ඔය ගැන පරීක්ෂණ කරන්න. බයක් නැතුව තියලා තියෙන්නේ ඒකයි. මොකද මේවල සත්‍ය ඔප්පු කරලා ඉවරයි. ඒ නිසා ධනියෙන් යන්න බැරි කෙනෙක් ඉන්නවනම් අනිත් පැත්තෙන් පඩි තියනවා. පඩි පයින් නැගලා අන්තිම කෙරවලේ තියෙනවා ලේ බින්දුව. ඔය ලේ බින්දුවක ඉමින්න පුළුවන්. තව එකක් තමයි. ඔය පඩි නැග්ගයින් පස්සේ ඔයාලට දකින්න යකඩ වැටකින් ඇතුලේ ලස්සන යේසුගේ ශ්‍රී මූණේ තියෙනවා. සුද්ධ ජෙරාඩ් මුනිතුමා කියන්නේ. සුද්ධ ජෙරාඩ් මුනිතුමා කියන්නේ බොහොම දක්ෂ කලාකාරයෙක්. එයා හරිය ලස්සන චිත්‍ර අඳිනවා. මෙයාට ඕන වෙනවා යේසුගේ ශ්‍රී මූණ අඳින්න. අඳින්න මට නිින්ද යනවා. ඒක අඳින්නම බෑ. එයාට නිින්ද යනවා. එයා දාලා පැත්තට හිතා ගන්නවා. එයා නිදාගෙන රෙද්ද ජේසුගේ සීමෝනේ ඇඳිලා. අන්නේ ජෙරාඩ් මුනිතුමා ඇඳපු සීමෝනේ තමයි මේක ඇතුලේ තියෙන්නේ. ඒ නිසා මම කියන්නේ බෞද්ධ කතෝලික එක විශ්වාසය අපිට අවශ්‍යයි. මොකද ජේසුගේ සිපාචාර විශ්වාසය තියෙනවා නම් අපේ තියෙන ලෙඩ දුක් ඔක්කොම සුව වෙනවා. අපේ ප්‍රශ්න සුව වෙනවා. අපිට සැනසීම හම්බ වෙනවා. අපිට සැනසීම නැතුව ජීවත් වෙලා කිසි තේරුමක් නැහැ. මටත් එහෙමයි ඔයාලටත් එහෙමයි. ඒ නිසා බොහොම භක්තියෙන් මේක නගින්න සිපාචාර කරලා නගින්න ඔයාලට අවශ්‍ය නම් බඩු මුට්ටු වෙතින් ගන්න පුළුවන්. Más haciendo los tres.
තමයි මේ ග්‍රවුන්ඩ් එකක් ඉඳලා පිටනියක්. ඔය කියන්නේ ඔය ඉස්සරහ පේන්නේ ඒවාගේ රාජ්‍ය මාලිගාව තිබිච්ච බාගෙට කරනවා වගේ පේන්නේ. මේ සම්පූර්ණ බල ප්‍රදේශය ළඟ තිබිච්ච. මේ අපි ගමන් කරන සම්පූර්ණම පැරණි රෝමේ හරහා ගමන් කරන්නේ. වල පේන වටපිටාව දෙපැත්තම තියෙන පරණ එදා හදපු අද කරාවැටලා තියෙන දේවල්. අර කරාවැටලා තියෙන බිල්ඩින්. ඒකනේ කියන්නේ මේ ප්‍රමුඛාරක නායක පමණයි මේ ලයින් එක. අනිත් හැම කෙනාටම බැරි. මේක ස්පෙෂල් ලයින් එකක්. කලින් එන්න කරන්න ඕනේ ඒකනේ. ඒ මේක ගහව රිස්පොන්ඩ් කරන්නේ සවුන්ඩ් තකහණි ආවම. රමු මේ සුද්ධෝ ගමන යන්න අපිට ආශිර්වාද කරාට. මේ ගීතිකාව කියාගෙනයි මේ සුද්ධෝ ගමන යන්නේ. මේ තමයි ජේසුගේ සුද්ධෝ වස්තුන් තැන්පත් කරලා තියෙන ලෝකෙම තියෙන ප්‍රධානම දොර නමස්කාර කරන්න යන්න. සමහරක් අය වතිකන් අතුරට ගියාම ආනවා කො සුද්ධෝ දොර කියලා. අපි මේ විදිහට වැදගත් විදිහට දේව ආශිර්වාදයේ පිට මේ යන්නේ. අපි ඇතුල් වෙන්නේ වතිකානුවේ ඇතුල් වෙන්නේ සුද්ධෝ ద్వාර වලින්. ඔන දකින්නවා ඒ දොර දෙපැත්තේ කාට් එක තියෙනවා. ඒ නමස්කාර කරලා විශේෂයෙන් මට කියනවා මේ කුරුසෙට හැම කෙනෙක්ම මොහොතකට හරි අත ගන්න. මොකද මේවා කවුරුත් හදපුවා නෙමේ. මේක වතිකානුවෙන්ම සෝදානම් කරලා තියෙන සුද්ධෝ කුරුසයක්. තියෙන ප්‍රතිඵලය තමයි මෙතුවක් කාලයක් අපේ ජීවිතවල අපි කරපු මරණීය පාපයෙන් අපිට සමාව ලැබෙන. Espírito Santo Devi Swamini Ayade Kama Obe Namadimu Jesu Devi Bhavesa Sare Vene Mavi Karuna Over Obe Nedem Aperete Yomeva Matte kavle කෙනෙක් දන්නවා. බෝඩරේ ඉතාලියයි වතිකානු රාජ්‍යයයි වෙන් වෙන බෝඩරේ එක පෙන්නන්නම් අවසානෙට. එතකොට අපි මේ තාම ඉන්නේ ඉතාලියේ. අපි ඉස්සරහට ගියපල් තමයි ඒ වතිකානු රාජ්‍යය. මේ ස්මාරකය තමයි පේදුරුතුමා වර්ගන ඇවිල්ලා මෙතන තමයි පේදුරුතුමා කියන්නේ මම දැන් මැරෙන්න බය නැහැ. හැබැයි මගේ ස්වාමියාට අගෞරව වෙන විදිහ මාව මරපල්ලා. උන්වහන්සේව උඩින් හිටවලා කුරුසන ගහ ස්මාරකේ තමයි මේ තියෙන්නේ. ඒතර උන්වහන්සේගේ දේහය මේ වතිකානු අල්තාරයේ සුදු අල්තාරයට තැන්පත් කරලා තියෙනවා. එතකොට උඩම ජනේලෙ තියෙනවා මේ කෙරෝලෙම. එතකොට ඒ කෙරෝල තමයි සුද්ධෝතම පාපවාසයේ නිදන කාමරය. දෙවෙනි එක තමයි උන්වහන්සේගේ ඔෆිස් එක. දෙවෙනි එකයි තුන්වෙනි එකයි. දෙවෙනි එකයි තුන උඩම තියෙන එක. මේ කෙරෝල එක පැහැදිලි නේද? ඒ උන්වහන්සේගේ නිදන කාමරේ දෙකයි තුනයි තමයි උන්වහන්සේගේ ඔෆිස් එක. ඒ කියන්නේ උන්වහන්සේ වැඩ කටයුතු කරන. දෙවෙනි එක තමයි උන්වහන්සේව හම්බෙන්නේ නැහැ පිළිගන්න කාමරේ. තුන්වෙනි ජනේලේ තමයි උන්වහන්සේගේ ඔෆිස් එක සහ ඔය දැකලා ඇති උන්වහන්සේ ජනේලෙන් ආශිර්වාද කරනවා. අන්නේ ජනේලේ තමයි ඔය. එතකොට මේ හැම ඉරිදාම 10:11 වෙනකොට තිරයක් දානවා. ඒ තිරේ දාන්නේ මෙතෙන්ට එන අය බලාපොරොත්තු වෙනවා ඔය දවල් 12ට උන්වහන්සේගේ ආශිර්වාදය තියෙනවද කියන එක. නමුත් ඒ තිරේ දානවා ඒ ආශිර්වාදය තියෙනවා කියන එක සනිටුවන් කරන්නේ. ඒ කියන්නේ ඒ තිරේ නැත්තම් සෙනගව රස්තියාදු කරවන්නේ නැහැ. ඒ කියන්නේ ආශිර්වාදය නැහැ කියන එක. එතකොට දැන් අපි හරි භක්තියෙන් යමු සුද්ධෝ ద్వාර නමස්කාර කරන්න. ආයෙත් කියනවා සුද්ධෝ ద్వාර නමස්කාර කරන්න දැන් අපි යන්නේ. බොහොම ආදරයකින් භක්තියකින් අපි මේ පොලිමේ ගිහිල්ලා වතිකානු බැසිලිකාවට ඇතුල් වෙන්නේ ඒ සුද්ධෝ ద్వාරය. දකින්නවා දොරවල් දෙකක් කරලා තියෙනවා. එතන ගාඩ් එක දෙන්නෙක් ඉන්නවා. එතන අපි ගිහිල්ලා අත ගාලා අර පුංචි ආඥාව කියලා ඒ ගාඩ් එකත් එක්කම අපි යන්න ඕන. වතිකානු අල්ටාරේ ළඟට ගිහිල්ලා
අපේම භාෂාවෙන් අපිට ලස්සන යාඥාවක් කියන්න පුළුවන්. ජේසු ගන්නපු යාඥාව. ඒ මොකද්ද කියන එක මම එතෙන්ට ගිහිල්ලාම මම ඔයාලට එක වෙලා කියන්නම්. මොකද විශ්වාස කරනවා අද සුද්ධව කොහොමද ගෙනියන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම මම විශ්වාස කරනවා සුද්ධව ලිස්ට් එකට නම් ලිස්ට් එකට එතෙන්ට ගෙනියන්නේ. ඒ වගේම ඉස්සතු දිසියට දෙවනි ජුවන්පල් සුද්ධෝතෝපියනමගේ සුද්ධෝතෝපියන දේහය තැන්පත් කරලා තියෙන තැන විනාඩි 2ක් දෙනවා එතන නම වරියක් කියලා එන්න. මොකද සුද්ධෝතම දෙවනි ජුවන්පල් සුද්ධෝතෝපියතුමා තාම ප්‍රාතිහාර්ය කරනවා. ප්‍රාතිහාර්ය ඉල්ලනවා තමයි. අමුලක් ඉල්ලනවා. ඒ නිසා අවශ්‍ය වෙන්නේ අපේ යාඥාව. එහෙමනම් පරිස්සමෙන් කුරුසිය ගන්න ඉස්සරහට කුරුසියත් එක්කම අපි මේ සුද්ධෝදවාර නමස්කාර කරන්න. නමෝ මරියනි ප්‍රේමසාද පූර්ණවන්තේනි ස්වාමීන් වහන්සේ ඔබ කෙරෙහි ශ්‍රී නතරෙන් ආශිර්වාද ලැබත වහන්සේ ඔබගේ සික්සෙහි ඵලයේ වංජ සුසාශිර්වාද ලැබතවමය. මේක වෙනස් අධිරාජ්‍යයක්. මේකේ නායකයා තමයි සුද්ධෝතම පියතුමා. එතකොට උන්වහන්සේව ආරක්ෂා කරන්න අපි දැක්කා ඉතාලි පොලිසිය හිටියා. නමුත් මෙතනින් ඉතාලි පොලිසිය නැහැ. උන්වහන්සේව ආරක්ෂා කරන්නේ ස්විස් හමුදාව. උන්වහන්සේගේ නිල ආරක්ෂකවරුන් තමයි ස්විස් හමුදාව. එතකොට මේකේ බෝඩර් එක පෙන්වනවා. මේ බෝඩර් එක හරියට ස්ටෝරියක් තියෙනවා. ඒකට ඔබ මේ ඇස්තරි දකින්න නැති පාපාංශය පත් කරනකොට අපි අහලා තියෙනවා මේ ඡන්ද පුච්චන අපල පුච්චනවා කියලා. එහෙම කොළ පිච්චීමක් නැහැ. පාපාංශය කියන්නේ ස්වර්ගස්තු වුණායින් පස්සේ මේ වතිකානුවට කැඳවනවා මුළු ලෝකෙම ඉන්න කාදිනල් වරු. කාදිනල් වරුන්ගෙන් තමයි පාපාංශය ළඟ ඉන්නවා විශේෂිත මේක ඇතුළේ ඉන්න කාදිනල් ලෝකෙ ඉන්න කාදිනල් වරු ඔක්කොම පාපාංශයට ගන්නේ නැහැ. පාපාංශය කෙනෙක් තෝරගත්තයින් පස්සේ පාපාංශය කෙනෙක් එයා තෝරගන්නවා තව 11 දෙනෙක්. අයි 12ක් තෝරගන්නේ. 12ක් තෝරගන්නේ 11 දෙනයි. පාපාංශය 12යි. ජේසු ගෝලිය 12 දෙනෙක් තෝරගත්තා. ජේසු 13යි. ඒතර පාපාංශයට පෑ ජේසුයි. හරිනේ. එතකොට ඒ කාදිනල් වරුන්ගෙන් තමයි තෝරගන්නේ 3 දෙනෙක්ව අරගන්නවා ඉස්සරහට. යානත් තමයි යාඥා කර කර ඉල්ලන්නේ අපිට සුද්ධෝතෝපියතුමෙක් හොඳ කෙනෙක් අවශ්‍යයි කියලා. ඒකට කියනවා ඡන්දෙට කියනවා කොන්ක්ලාවි කියලා. එතකොට මේ තියනවා මේ ඊට හරිය මේ ඔබතුල මෙහෙකට එතන බඳිනවා ඒ කාලෙ වෙනකොට පාපාසෙන් පිටගම සූදානම් කරනවා චිමිනිය. ඒ චිමිනිය යන්නේ කෙලින්ම මේක තියෙනවා කපෙල්ලා මේ මොනවාද කපෙල්ලා කියන්නේ ඒක තමයි යාඥා කරන තැන මුළු වතිකානුවේම ජන සංවේදන විසන්ධි කරනවා. කිසිම සම්බන්ධතාවයක් දෙන්නේ නැහැ. එතකොට එළියේ ඉන්නවා මුළු ලෝකෙම ආපු මාධ්‍ය. මුළු ලෝකෙම මාධ්‍ය කොහොමද කැමරාව දාලා තින්නේ? මේ වතිකානුවත් නෙමෙයි කැමරාව ගන්නනේ අර චිමිනියට. ඒ චිමිනියට තමයි කැමරාව ගන්න මොනදුමද පිට වෙන්නේ කියලා. එතකොට ඒ අපි කියමු පළවෙනි එක්කෙනාව තේරුන්නේ නැහැ අපි දැක්කම තේරුන්නේ කලදුම පිට මොනවාද කලදුම පිට වෙන්නේ නැතුව කොළ පුච්චනවා නෙමෙයි ඒලා ඇතුලේ මැග්නට් එකක් හරිනවා සෙනගව දැනුවත් කරන්න පාපාංශ කෙනෙක් තාම පළවෙනි වතාවේ පත්ුනේ නැහැ කියන්නේ සෙනග බලන් ඉන්නවා ඔබ දකින්නේ ඒ කාලෙ වෙනකොට කරවියෙක් එහෙම වැහුවා මතකද චිමිනි අපේ ආගමේ තියෙන බලගතුම මොහොත තමයි ඒක නෝනාවගේ මාර්ගය ඒක කරන්න පුළුවන් එක්කෙනා දෙවියන් වහන්සේ පමණයි දෙවියන් වහන්සේ තමයි ජේසු දුබල වෙච්ච අවස්ථාවකදී උන්වහන්සේගේ ස්පිරිට් වෙන්නේ පරිවියෙක් මාර්ගයේ අන්න පරිවිය මතකයි නේද ඒක තමයි හරි බලගතුයි අපේ මේ ක්‍රිස්තියානියාගේ අනිත් ආගම වල කරලා නෙමෙයි හරි අමුතුයි හරි බලගතුයි ඒක තමයි හැමතිස්සෙම කියන්නේ විශ්වාසය අවශ්‍යයි කියන්නේ ඉතින් අද මම හිතන්නේ අද පත්තුනේ ඇමරිකාවේ ඉන්න පාපාන්සියනේ ඉස්සරහට පත්තුනේ ෆ්‍රාන්සිස්කෝ පළවෙනි වතාවට අලුත් නමකින් ඉතින් ඕක තමයි ජීවිතේ. එතකොට සුද්ධෝතෝපියතුමා යටතේ තමයි මේ සම්පූර්ණම වතිකානුවේ දේවල් පරිහරණය කරන්නේ සහ රාජකාරී කටයුතු කරන්නේ. ඉන්නවා ආගමෙන් ඉන්නවා විතරක් ඉන්නවා ස්වාමීන් ඉන්නවා දාස්කන පක්ෂකන. ඔය ආකාරයෙන් තමයි සිද්ධ වෙන්නේ. මතක තියාගන්න කුරුසිය ඉස්සරහට එන්න.
අපි මේ ඉන්නේ මේ ඉතා සුද්ධවන්ත පාප් වහන්සේ කෙනෙක්ගේ දෙහයක් ඉස්සරහා. ඒතර මේ 6 වෙනි ඉග්නේෂියස් සුද්ධෝතම පියතුමා. අසීසි සන් ෆ්‍රැන්සිස්කෝ පියතුමා අහලා තියෙනවනේ. සන් ෆ්‍රැන්සිස්කෝ කියන්නේ බොහොම සල්ලිකාරය පවුලක එක පළවෙනිම පුතා. තාත්තට ගොඩාක් සල්ලි තියෙනවා. එයා එළියට තරුණ වයසේදී ගොඩාක් සැප වින්දා. නමුත් තරුණ වයසේදී ආව එළියට ගස්සයින් පස්සේ එයා දකින්න පාරේ එයා වගේ වයසක ජනතාව තරුණ ළමයි පවුල් දුක් විඳින හැටි. එයා කල්පනා කරා මම විතරක් මෙච්චර සැපක් විඳලා අයි මේ මිනිස්සු දුක් විඳින්නේ කියලා. එයාට ඒක ප්‍රශ්නයක් වෙනවා. එයා හොයලා බලද්දි ගොඩාක් දුප්පත්. එයා මොනවද කරන්නේ? ගෙදර තියෙන දේවල් හොරෙන් අරගෙන ඇවිල්ලා ඒ අහිංසකයන්ට දෙනවා. ගෙදර වැඩකාරයෝ ඉන්නවා මහා සල්ලිකාරයෙක් පුතේ. කොහොම හරි දවසක් දෙකක් කොහොම නෙමෙයි කාලයක් යනකොට දකින්න ටිකෙන් ටික ගෙදර දේවල් අඩු වෙනවා නැති වෙනවා. පරීක්ෂා කරනවා. CCTV කාහ නෙමෙයි එලා හොරෙන් බලනවා ගෙදර ඉන්න අය කොහොමද මේ දේවල් නැති වෙන්නේ? වැඩකාරයන් පුතාවසක කරන්නේ නැහනේ. වැඩකාරයෝ ගන්න වෙන තාගෙන පරීක්ෂා කරන බලද්දී හොරෙන් බලන්නේ කවුද? තමුන්ගේ එකම පුතා මේවා අරගෙන යනවා හොරෙන්. හිතන්න පුළුවන් පුතාට දෙන්න නම මොකක්ද කියලා? කාලකන්ණිය කියලා විනාශ කරන්න ආපු කියලා පුතාව දොස් කියනවා. පුතා කියනවා මට කිසි දෙයක් අවශ්‍ය නැහැ. තාබුන වයස එනකොට ඔය කිසි දෙයක් අවශ්‍ය නැහැ. මොකද එයාගේ තාත්තා රෙදි ෆැක්ටරි එක අයිතිකාරයෙක්. එයාගේ අඳුරුත් ඔක්කොම දාලා අර රෙදි මහන කපල විසකරන කැඩි වලින් ලෝගෝවක් හදාගෙන තමයි එළියට බහින්නේ. එළියට බහැලා එයා යනවා තාපසාරාමයට අසීසියේ ඉගෙන ගන්න. මොකද එයාට ලොකු ආසාවක් තිබුණා පියතුමෙක් වෙන්න. එයාගේ විස්තරය දනවා. ඕ විද්දි අර ඒක දේව සලස්ම කියන්නේ ඒකයි. මේ 6 වෙනි ක්‍රිස්තුස් සුද්ධෝතම පියතුමාට අසීසියෙන් ආරාධනාවක් හම්බ වෙනවා විසිට් කරන්න. පරික්කනේ නරඹන්නේ පාපමාසට ආරාධනා කරනවානේ. කොහොම හරි එදා පිළිගැනීමේ කතාවට කෙනෙක් නැහැ. නමුත් මේ තාපසාරාමයේ අය දන්නවා මෙයා හොඳ කතිකයා, ඒ වගේම හොඳ උගත්, ඉගෙන ගන්න දක්ෂයි කියන ෆ්‍රැන්සිස්කෝ අන්නවට chance එක තියෙනවා මෙන්න පාප් සුද්ධෝතම පියතුම වෙනවා. ඔයා තමයි පිළිගැනීමේ කතාව කරන්න ඕනේ. කියලා ලෑස්ති වෙලා ඉතින් කාර්යුන් නම් තමයි දෙන්නේ. පාප් වහන්සේ එනවා, දන්නවනේ පාප් වහන්සේලා ඉන්නේ කොහොමද කියන එක. අරය දකින්න පාප් වහන්සේ ගැඟේ තියෙන දේවල් රත්තරන් මුදු, රත්තරන් චේන්, රත්තරන් බස්තන්, රත්තරන් ඇඳුම් ස්තුති කතාව කරන්න ආපු ෆ්‍රැන්සිස්කෝ කියන මොනවද මේ ඇඟේ තියෙන්නේ බලන්න අහිංසකයෝ. කොච්චර දෙනෙක් කන්න බොන්න නැති ඉන්නවද? මේවද ධර්මයේ මේ ගෙනියන්නේ මෙයා කියලා. එයාට අනිත් පැත්තෙන් කියන්නේ. ඉතින් කොහේ කාදින් වාසිකේ ඇඟ කොහෙද තියෙන්නේ නැද්ද කියලා. වැඩේ ඉවර වුණා. මෙයා එනවා වතිකානුවට. අරයට දොස් කියනවා නමුත් එයා ගණන් ගන්නේ නැහැ. ඇවිල්ලා මාසයක්වත් යන්න හම්බෙච්ච එක කාලේ දුක මේ පාප්පාසේ හීනෙන් දකින්නවා. හීනයක් දකින්න එක සැබෑ හීනයක් වගේ මේ වතිකානුව කඩාගෙන වැටෙනවා. කවුද තරුණයෙක් ඒක අල්ලගෙන ඉන්නවා වැටෙන්න දෙන්නේ. අපේ සමහරක් හීන තියෙන එක හැත්ත වගේ හීන. මම නැගිටිනවා කවුද මේ මොකද්ද මේකේ තේරුම? මේ කොල්ලා මට හුරුයි මම දැකලා තියෙනවා. ඔහොම කල්පනා කරගෙන ඉන්නකොට මතක් වෙනවා. හරි මට මේ අසීසිය මට කතා කරපු මේ ෆ්‍රැන්සිස්කෝ කොල්ලා නේද? ඒතකොට එයා පූජාසිය ලබලා නැහැ. එයාට මට මෙයා තමයි. වහාම පරිවිඩි අරිනවා අසීසියට ඒ ෆ්‍රැන්සිස්කෝ කියන ළමයාට වතිකානුවට එන්න කියන්නේ. සාමාන්‍ය පූජාතරයක් දෙන්නේ නැහැ පාප් වහන්සේ කෙනෙක්. කාදිනල් කෙනෙක් විතරයි පාප් වහන්සේ පත් කරන්නේ ආලිප කරන්නේ. කාදිනල් පාප් වහන්සේ කෙනෙක් අතින් පූජාතරය ලැබුවේ අන්නේ ෆ්‍රැන්සිස්කෝ තමයි. ඊට තමයි උන්වහන්සේගේ ධර්මය ව්‍යාප්ත කරන්න අද මහා නිකායක් හැදුවේ සම් ෆ්‍රැන්සිස්කන් නිකාය කියන එක හැදුවේ අන්නේ අසීසි සම් ෆ්‍රැන්සිස්කෝ පියතුමා. ඒ පියතුම් වාරය ලබාගත්තේ මේ සුද්ධෝතම පියතුමා අතින්. අපි යමු දැන් කැලෙන්ඩරේට. ඒ කවුද නම? ෆ්‍රැන්සිස්කෝ කියන නවාදී. මේ තමයි මෙතුවක් කාලයක් වතිකානුවේ සුද්ධවර පාපුරේ දක්ව අයගේ නම් ඉස්තේ. පදිවෙන එක තමයි පෙරුතුමා පාපුරේ දක්වන්නේ. පෙරු තමයි යේසුගේ පරිවර්තන යාළුවා. අදට
පේදුරු මත තමයි මේ අපි කතෝලික සභාව ගොඩනැගෙන්නේ. ඒ නිසා ජීවිත කරගෙන කියන්නේ පේදුරු නුඹ පිට මාගේ රාජ්‍ය ගොඩනගන්න. ඉතින් අද මේ වතිකානු මන්ත්‍රණ සභාවත් පේදුරුතුමාට කැප කරලා මේ මත තමයි මේ සෑම දෙයක්ම නිර්මාණය වෙන්නේ. ඒ නිසා තමයි පේදුරුතුමාගේ නම උඩින්ම තියෙන නමුත් යා පාප ධූරය දැක්වේ නැහැ. උන්වහන්සේ මෙහෙට ඇවිල්ලා උන්වහන්සේ මෙහි ස්වර්ගස්ථ උන්වහන්සේ ළඟට කරා. එතකොට අවසාන බෙනඩික් රාසිය උන්වහන්සේ නැති වෙන්නේ විවේකී කාලය ගත කරන්න ගිහිල්ලා ඊට පස්සේ තමයි ස්වර්ගස්ථ සබ් ෆ්‍රැන්සිස්කෝ සුදෝක පිටුමාගේ නම තාම කොටලා නැහැ. මම කියන්නේ කායිනි අනිකර කිරිගම් ග්‍රැනයිට්. එයි මෙතන මේ දොර මෙහෙම වට කරලා තියෙනවා. මේක හරියට සුවිශේෂිත තැනක්. සුදෝතෝපියතුමා පාපවංශේ මේ අල්තාරේ මතට පූජාව තියන්න දෙනවා නම් උන්වහන්සේ උඩින් මේ දොර කට්ටමා ගන්න. උන්වහන්සේ මෙතෙන්ට එන්නේ කොහොමද කියන එකවත් කවුරුවක්වත් දන්නේ ඒ ඇතුළේ ඉන්න ආරක්ෂක අය පමණයි. කොටින්ම පල්ලියේ කියන්නේ ඉන්න කාරිල කවුරුවක්වත් දන්නේ නැහැ. උන්වහන්සේ තමයි අන්තිමටම ඇතුළු වෙන්නේ. උන්වහන්සේ තමයි අන්තිමටම එළියට යන්නේ. මොකද උන්වහන්සේව තියලා තියෙන්නේ කිසිම දෙයකට ඇටැක් එකක් අගත්‍යයක් නොවන ආකාරයෙන් තියලා තියෙනවා. මොකද මේක හරි අමුතු තරක් මේක ඇතුළේ. ඒකට මේක ඇතුළේ උන්වහන්සේට වෙනම මල් වෙනක් තියෙනවා. විපසාරය කරන්නේ. ඒකට යන්න පුළුවන් ඒ ඇතුළේ ඉන්න අය පමණයි. මේ වගේ ලොකු දේවල් උන්වහන්සේ එකක් තියෙනවා. ඔහොම පිටපස්ස හැරෙන්න ඔය මේ චිත්‍රය අර යහපත් තියෙන චිත්‍රය මේ චිත්‍ර ඇඳලා නෙමෙයි මේ චිත්‍ර මොසයිකෝ කියන කැටයම මොසයිකෝ කියන්නේ පුංචි ගල් කැට ආවරණ කරලා ඔය සින්තූරය අඳලා පිටුපය බලාගෙන ඉඳලා ආවස් කරනවා. එතකොට මේවල වටිනාකම යුරෝපියක් කියලා ඉල කරන්න බෑ. ඒකයි මේ වතිකානුව කියන්නේ සල්ලි සාගරයක්. එතකොට මේ ලෝකේ තියෙන විශාලතම සාමාන්‍ය පල්ලි නෙමෙයි. ලොකු බැසිලිකා වලින් සම්පූර්ණ ආදායම එන්නේ මේ වතිකානුවට. එතකොට මේකේ වැඩ කරනවා. එතකොට මේකේ උසාවියක් තියෙනවා. මේ උසාවියේ ඉන්න සාමාන්‍ය මිනිස්සු නෙමෙයි. කාදිනල්ලා, ස්වාමිලා, බිෂොප්ලා. උසාවියේ පොලිසියක් තියෙනවා. පොලිසිය වෙනම හිරගයක් තියෙනවා. ඒකෙත් ඉන්නේ අය මොනවාද? හොරකම් කරන එක. ඒ වගේම තමයි ළමා අපචාර ස්ත්‍රී දූෂණ කරන එක. ඒලා සාමාන්‍ය නෙමෙයි. අපි කරු කරනවා. ඒක අපි දන්නවා හොඳට. ඇතුළේ ඉන්න අයට මේවල අගයක් නැහැ. ඒලා දන්නවා ඒලා මොනවද කරන්නේ කියන එක. අන්න ඒ නිසා තමයි ජෝසප් රාසින් සුද්ධෝතෝ පාපවංශේ ඒව දැකලා යට සේවය කරන්න බැරි හින්දා ඒ අත්තල දාලා යනවා රිපසාරය කරන්න. විවේකී ස්ථානෙට ගිහිලා කාම්ලේට් ඉස්සලා ගාවිස තමයි උන්වහන්සේ නැති වෙන්නේ. ඒ වගේ තමයි. අපි දැන් යන් සුද්ධ කරන්න එපා දෙන්න. සෝහන කිව්වට මේක සුද්ධව සෝහනක්. සුද්ධව සෝහනක් කියන්නේ පාපාන්සලා ස්වර්ගස්ථුරයන් පස්සේ උන්වහන්සේලාව මිහිදන් කරන තැන. නමුත් ස්වර්ගස්ථිත ෆ්‍රැන්සිස්කෝ සුද්ධව පිටුමා කිව්වා මාව මේකේ මිහිදන් කරන්න එපා. මාව අරගෙන යන්න මරියා මජ්ජෝරිට. ඒ නිසා උන්වහන්සේ එහෙ මිහිදන් කරේ. එතකොට දෙවෙනි ජුවන් පවුල් සුද්ධව පිටුමා අද සුද්ධවන්තේ. හයවෙනි ඉග්නේසියස් සුද්ධව පිටුමා අද සුද්ධවන්තේ. ඔය වගේ පාප බෝනෝ මහා සුද්ධවන්තේ. එතකොට ඒ සුද්ධවන්ත පාපවංශලාගේ දේහවල් මේකේ තමයි තැන්පත් කරේ. ඊට වඩා වැදගත්ම දේ තමයි
මේ ඉතාලි රෝමයට ආපු පේදුරුතුමාගේ දේහය අල්තාරේ යට තියෙනවා. පාවලු ජුවම් ඇන්ඩ්‍රු කියන ඒ තුන් දෙනාගේ දේහවල් එක එක තැන්වල එලා මරුවට එලව ගෙනලා මේකේ වෙනම අපෝස්තලික තැනක් කියලා වෙන් කරලා තියෙනවා. හැම අවුරුද්දම නොවැම්බර් 2 වෙනිදාට පාප් වහන්සේ ඒ ස්ථානයට ඇවිල්ලා ආඥා කරනවා හේතුව මලවුන්ගේ දවස නිසා. අන්න ඒ නිසා තමයි මේකට සුද්ධ උසවන කියන්නේ. මොකද ජේසුස් ගාවුණු ගෝලයේ ඔක්කොම කවුරුවක්වත් සුද්ධවන්ත කරේ නැහැ. ජේසුස් සුද්ධවන්ත කරලා ඉවරයි. මොකද ජේසුස් එක්ක ජීවත් වෙච්ච කෙනෙක්. එක්කෙනෙක් අර ඒ ජුදාස් අර අනිත් ඔක්කොම සුද්ධවන්තයෝ. එහෙමනම් අපි මේක බලලා ආයසරයක් වතිකානු ඇතුලෙන් එළියට එන්නේ. මිස් කරන්න කාමාව කොටියත් එක්ක මේ කොටියත් එක්ක එන්න එළියට බහින්න තියෙනවා. වතිකානුවත් එක්ක තියෙන බෝඩර් එක පෙන්නලා බස් එකට ගන්න තියෙනවා. November 2 වෙනිදා මෙතන තමයි පාප් වහන්සේ ආඥා කරන්නේ පූජාව කියන්නේ මලුන් වෙනුවෙන්. ඒකයි මෙතන විශේෂිත විදියම හදලා තියෙන්නේ. කියන්න පුළුවන් මේ කාගේ පින්තූරද කියලා. මේ අවසාන හරිය. ඔය කළු ගල් ටික තමයි ඉතාලිය. ඔය කළු ගල් ටික තමයි ඉතාලිය. ඔය ටයිල් එක තමයි වතිකානු රාජ්‍යය. දැන් අපි ඔය අන්තිමට ඔය කළු ටයිල් එක ළඟට ගිහිල්ලා ආයෙ අපිට හැරිලා එන්න පුළුවන්. ඔය අන්තිම කෙරෝඩ ගිහලා ආයෙ හැරිලා එන්න පුළුවන්. නමුත් අපි අර පාට කකුල තිබ්බනම් ආයෙ එන්න බෑ. තහනම් මොකද එන්න පුළුවන් ආයෙ වටේ ගිහින් චෙකින් ගිහලා තමයි ආයෙ එන්න ඕන වතිකානු රාජ්‍යය. මේ පොඩි කෙනෙක් අර පොඩි දෙනම් කටු. අපුඩාගේ නම් Sarat.
ඡන්දෙස් තියෙන්නේ. අපි ඔක්කොම මොකද අපි නිත්‍යානුකූල ආපු අය ඉන්නවා. මමත් හොරෙන් තමයි ආවේ. එතකොට අපි ආපු විදිහට නෙමෙයි මේ කළු ජාතිකයෝ නැන්නකලා ආවේ. නැවනකලා ආවේ. බර ගානක් හරි දීලා ගාස් ගානක් එක බෝට්ටුව නැගලා සමහරක් එකතරයක ඒ ඔක්කොම සිසිලිය දූපතේ මුහුදුපත් වුණා. එතකොට දෙවෙනි ජෝන්පාල් සුදෝසු ප්‍රාන්සේ ගොඩාක් දුක් වුණා. ඉතින් කිව්වේ මෙහාට අර කමදාට මෙයාව මැරෙන්න දෙන්න එපා. බාර ගන්න ඉතාලියට. ඒ සරණාගතයන්ව සිහි මෙනෙහි කරන්නේ මේ මෑතකදී උන්වහන්සේ ස්වර්ගස්ථ වෙන්නේ ඉස්සර මේ ස්මාරකය හැදුවා. මේක තේරුම නොවගේවත් කාගේවත් නෙමෙයි මේ ඉතාලියට සරණාගතයන් පැමිණීමේ ඒ අයව අර මහා විනාශය මෙනෙහි කරන්න හදපු ස්මාරකයක් තමයි මේක. හරි. අපි එහෙනම් යන බස් එකට ඔයාලා බස් එක Polo meu salve Maria de Piano Sekerede ඔහුගේ පුත්‍රව අපගේ ස්වාමියෝ ජේසුස් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. මොස්පේ සාන්තු විසින් කැප වෙත කන්නේ මරියාවගෙන් උපන්නාහ. පොන්සිය පිලාතුයට හත්